වාඩි කරන්නකො මේ ළමයාව. ජනාධිපතිවරයා කියනවා හමුදාව කියලා තුවක්කු පන්ලා මිනි මරනවා කියලා. මොකද්ද මේකේ තේරුම? මේක රටක්. මේක රටක් ගරු කතානායකතුමනි. ඔබතුමාලාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ආරක්ෂක කවුන්සිලේ කතා කරගන්න. අරපුවා ගැන අපිට කතා කරන්න එන්න එපා. තාජුතින් ඝාතනය ගැන අපිට කතා කරන්න එන්න එපා. කවුද තාජුතින්ලා ඝාතනය කරේ කියලා මේ රට දන්නවා. තාජුතින්ලා ඝාතනය කරලා වසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු මිනිමරුව ඇවිල්ලාද මෙතන මිනිමරුව කතා කරනවා ඝාතනය ගැන. ඝාතනය ගැන කතා කරන්න නාමල් රාජපක්ෂලාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? තමුන්නාන්සලගේ ආණ්ඩුව යටතේ මාධ්‍යවේදී ඝාතනය වුණා. ක්‍රීඩකයෝ ඝාතනය වුණා. ඇති තරම් ඝාතනය වුණා. අද ඝාතන ගැන කතා කරන ඇවිල්ලා මෙතන. පොලිසියට චෝදනා ඉදිරිපත් කරන්න බොරුවට. අතිගරු ජනාධිපතිතුමා කියපු එක. දැන් ඔබතුමා පොලිසිය බාර ඇමති යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්දන කමිටුවේ සභාපති. ඒ කාලෙත් මෙතුමා තමයි ওই පරීක්ෂණ කෙරුවේ. කලබල වෙන්න එපා කියලා ගරු අග්‍රාමාත්‍යතුමිය පොඩ වාඩි කරන්නකෝ මේ ළමයාව. බාන්නකෝ හැසිරෙන විදිය. ඔබතුමියට හොඳ නැහැ. ගරු කතානායකතුමනි පැහැදිලිවම අපි ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මේ ප්‍රශ්න පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. මේ ප්‍රශ්න පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. මේ සිස්ටම් එක හදන්න. හයන්න එපා. ඒක හොඳ නෑ. ඔබතුමාට අපි ප්‍රශ්නයක් නැගුවට පස්සේ ඒ ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමාට තරහ යනව නක්කල මූලස්ථානවලට මඩ දුන්නේ මම මොනව කරන්නද? ක්ලීන් ශ්‍රී ලංකා කියනවා ඉස්සෙල්ලා ඔලු ගෙඩි ටික ක්ලීන් කරගන්න. මේ කුහකත්වයි, වෛරයයි, ඉරිසියාවයි, ක්‍රෝධයයි ඔලුවේ තියාගෙන රටේ මිනිස්සුන්ට ක්ලීන් වෙන්න කියන්න එපා. රටේ මිනිස්සුන්ට ක්ලීන් වෙන්න කියන්න එපා කරු කතානායකතුමනි. ඉස්සෙල්ලා ඔබතුමාලා තුමියලා ක්ලීන් වෙන්න. ඔබතුමාලා තුමියලා ක්ලීන් වුණාට පස්සේ රට ක්ලීන් කරන්න පුළුවන්. එක්කෙනෙක් වැවක බහිනවා, අනිත් එක ඇලේ බහිනවා, අනිත් එක්කෙනා බේරේ බහිනවා. තව එක්කෙනෙක් බස් එකේ කෑලි ගලවනවා. තව එකෙක් හෝන් එක ගලවනවා. ගලවලා කියනවා මෙන්න ක්ලීන් ශ්‍රී ලංකා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා අනිත් පැත්තට විපක්ෂය මර්ධනය කරලා බය කරලා තර්ජනය කරලා බලාගමු කියලා කෙඳිරි ගන්නවා කියලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් අපිත් ඔහොම හිතපු කාලයක් තිබ්බ අපිට කෙලුණේ එහෙමයි. ඒක කරන්න බෑ. අපිට ඒක තේරෙනවා. ඒ හින්දා තමයි මම මේ පුලක් කියන්නේ ඔබතුමාලට කෙලවෙන්න කලින් ඉගෙන ගන්න. අඩු ගානේ මම ඉගෙන ගත්තා. මම වරද්ද පිළිගත්තා. ඔබතුමාලා වරද්ද නොකරන්න මම මේ කියන්නේ.